නැතිවලවා. සොරකම් කිරීම ඉතාම අයහපත් ක්‍රියාවක්. ඒ වගේම අපගත වන පාපයක්. කාලයේ එක ගමක සිදු වුණ මෙම සිදුවීම අපි පොතේ ගුරුලාගෙන් අහලා දැනගමු. ඔන්න එක ගම ගෙදරක ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා. ගමරාලට ලොකු එළවලු කොරටුවක් තිබුණා. මේ එළවලු කොරටුවේ පුහුල්, වට්ටක්කා, පතෝල, දඹල වගේ එළවලු ගොඩාක් වගා කරලා තිබුණා. ඉතින් ගමරාලගේ පුහුල් වැලේ හොඳ ලොකු සරුසාර පුහුල් ගෙඩියක් වැවෙමින් තිබුණා. ගමරාලගේ වැඩේම නිතරම කොරටුවට ගිහින් මේ පුහුල් ගෙඩිය දිහා බල බලා සතුටු වෙන එකයි. නමුත් එක දවසක් කරෝල වටුන වෙලාව සිදුවුනේ අතහා ගන්න බැරි දෙයක්. ගමරාල විතරක් නෙවෙයි තවත් කෙනෙක් පුහුල් ගෙඩිය දිහා ඇහැ ගහන් ඉඳලා වගේ. ගමරාලගේ පුහුල් ගෙඩිය දැන් හොඳට පහිලා මේක හොරෙන් කාටද මට හොඳ ගානක් ගන්න පුළුවන්. මේ පාපය නැති නැද්ද? හරි. ඔයන් නාගන්නකෝ. පහුවෙනිදා උදේ පාන්දරම ගමරාල හාමිනෙත් එක්ක කොරටුවට ගියා. ලොකු පුහුල් ගෙඩිය බලලා කඩාගෙනම එන්න හිතාගෙන. පුහුල් ගෙඩිය එතන නැති බව දුටු ගමරාලටත් හාමිනේටත් ඇස් අඩාගන්න බැරි වුණා. මොනවා? හොඳම පුහුල් ගෙඩිය හොරු කඩාගෙන ගිහිල්ලා නේද? මේ කාගේ අඩිපාලවලුත් මෙතන තියෙන්නේ. අනේ මේ පබයාගේ ඔලුවත් කරලා දාලා පුහුල් කරන් යනවා පබයා දැක්කේ කියලා වෙන්නේ. හොඳයි මම හොයාගෙන මොකද හොලා කියලා. මම එහා ගමේ මුත්තගේ සීනව ඉල්ලන්න එන්න ඕනේ. මේ ගමරාල කොයිද මේ උදේම බහැරක් යනවාද? ඔව් මම එහා ගමේ මුත්තගේ සීනව එල්ලන්න යනවා. ඒ මොකටද? මට මුළු ගමටම කියන්නේ පණිවිඩයක් තියෙනවා. ඔයාලා ඔක්කොමට එක්කින් ගමකට එන්න ඕනේ. මේ පණිවිඩය හැමෝටම කියන්න. කොටම් ගමරාලට ගමෙත පණිවිඩයක් කියන්න තියෙනවලු. අපි ඔක්කොත්ම තව ටිකකින් ගම්මැත්තට යන්න වේ. හරි අපි එන්නම් ඒ වෙලාවට. මමත් අපේ ගෙදර කට්ටියටයි ගමේ දාන්න හැමෝටම මේ පණිවිඩය කියන්නම්. මට අද දවසට සීනුව කොට්ටකට ගන්න පුළුවන් වේවිය. මේ මහදනමුත්තත් ඉන්නේ. ආයුබෝවන් ගමරාල. හොඳයි අරගෙන යන්නකෝ.
ගමට පඩිවියක් කියන තියෙනවා වගේ. ඔව් මගේ කොට්ටුවේ තිබුණු ලුකුම පුහුල් ගෙඩිය කොළු කඩන් ගිහිල්ලා. ඕක සුළු දෙයක් නේ ගමරාලා. මමයි මගේ ගෝලයෝ සිකයි ඒ ප්‍රශ්නේ ඔබට විසඳලා දෙන්නම්කෝ. බොහොම පින් ඔබතුමාට මට මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් වෙයි. අරත් යාලා දන්නවනේ ඔබතුමාගේ ප්‍රශ්න විසඳිල්ලෙත් ආරෙන්න. ඇයි මේ ගමරාල මුකුත් නමුත් ලොකු පණිවිඩයක් කියන්න තියෙන වගේ. අරන්න ආරච්චි මහත්තයා මේ පැත්තට සැපත් දෙනවා වගේ. ඔව් මගේ කොල්ටුවේ තිබුණු ලොකුම පුහුල් ගෙඩිය උඩේම හොරු කඩන් ගිහිල්ලා. පුහුල් හොරා කඩෙන් දන්නේ. පුහුල් හොරා කඩෙන් දන්නේ. පුහුල් හොරා කඩෙන් දන්නේ. පුහුල් හොරා කඩෙන් දන්නේ. ආරච්චි මහත්තයා මෙන්න මෙයා තමයි හොරා. එයාම හොරෙන්ම කරටි දාගත්තේ. අන්න හොර කරලා දුවනවා. කොහොමගේ පුහුල් ගෙඩිය? මේ වල හොර ගෙඩිය. මගෙන් උඹට ගැවුම් නැහැ. අද ඉතින් දන්කතේ තමයි යන්න වෙන්නේ.